පෙම්මම්මා සුවේ සොයාලා සත් මහල් විමන්තනාලා තව අලුත් ලොවක් සොයාලා අපි යමු පියා සලාලා නලංගනයි ඔයා මගේ සුපෙම් කතාවේ මේ අද දැකපු ඊයේ දැකපු නේ උන්ට ගිහිල්ලා නලංගනයි කියලා හැම එකම කියනවා සාමාන්‍ය මිනිස්සුන්ට අල්ලපු ගෙදර එකීකේ හැඩ හොඳට පේනවා ගෙදර ගෑණි දැන් ඉස්සර වගේ නෙවෙයි කිලුටු අඳින්නේ නේද නාහන්නේ නෑ දාඩිය ගඳ එනවා බලනවා කොර ගෑණි ඉන්න ලස්සන එහෙමයි කියන්නේ හැම එකාටම අල්ලපු ගෙදර ගෑණි ලස්සන මගේ ගෙදර ගෑණි නෙවෙයි එතකොට ඒකි කෙලින්ම කාලි වෙනවා වයිෆ් ගෙදර hina වෙනවා නම් ගෙදරම හැමදාම සන්තෝෂේ තියනවා ඒකි අඳෝනාව පටන් ගත්තත් ඔක්කොම ඉවරයි ඇත්තද බොරුද හදවතේ උපන් සිනාවේ උල්පතයි ඔයා දයාවේ පෙම්මලක් වෙලා ලතාවේ තව අලුත් දෙමි ක්‍රියාවේ හදවතේ උපන් සිනාවේ උල්පතයි ඔයා දයාවේ පෙම්මලක් වෙලා ලතාවේ තව අලුත් දෙමි ක්‍රියාවේ නලංගනයි ඔයා මගේ සුපෙම් කතාවේ මම සාමාන්‍යයෙන් ඔය මිනිස්සු තනියෙන් ගන්න ඕන තීරණවලට බලපෑම් කරන කෙනෙක් නෙමෙයි ගෙදරට බෝතලයක් ගෙනල්ලා ෂොට් එකක් දාලා ගෙදර සෙට් වෙනවා නම් ඉතින් ඒකට මං එපා කියන්නේ මං කවුද? ඒක මං කවුද? හැබැයි මම කියනවා ඒ බොණ්ඩ ඉගෙන ගන්න. අපේ උන් බොණ්ඩ දන්නේ නැති කමේ ප්‍රශ්නයක් තියෙනවානේ. බිව්වට පස්සේ බඩු පොලේ ගහනවා, ගෑණිට ගහනවා, ළමයින්ට ගහනවා, පට්ට කුණු අරප කියනවා මොන තුප්පයි යක්කුද? ඒ කියන්නේ උන් හිතන් ඉන්නේ උන් හරි චණ්ඩි ලොකු පිරිමි කියලා. ඒ වගේ උන් පිරිමි නෙමෙයි උන්ට තමයි නපුංසකයෝ කියන්නේ. හරිද? එනිසා බොම් පැහැදිලි තමයි. බීලා තමුන්ව පාලනය කරගන්න බැරි එකා පිරිමියෙක්ද කියන්නකෝ. හොඳට මතක තියාගන්න. බීලා තමුන්ව කන්ට්‍රෝල් කරගන්න බැරි එකා පිරිමියෙක් නෙවෙයි. ඒක බෑ කියලා දන්නවනම් ගෑණියෙක් නොවි හිටපන් නොබී. බොනවනම් තමුන් හොඳට එන්ජොයි කරන්න ඕනේ. ලස්සන සින්දුවක් කියලා නටලා ගෙදර අයත් එක්ක විනෝද වෙලා කාටවත් හිරිහැරයක් නොකර සන්තෝෂෙන් ගේ ඇතුලේ කතාව ඉවර කරන්න. එහෙම නැත්තම් ඔබ දන්නේ නෑ ඔය බොන්නේ මොකටද කියලා. මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ නලංගනයි ඔයා මගේ සුපෙම් කතාවේ නලංගනයි ඔයා මගේ සුපෙම් කතාවේ මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ මදු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ මම රෑ එළි වෙනකම් බීපු එකෙක් නයිට් ක්ලබ් සිංගර් කෙනෙක්. මට බොණ්ඩ උගන්වන්න ඕනේ නෑ. ඒ නිසා ඒ වල තියෙන රහ මට කියලා දෙන්න ඕනේ නෑ. අද මම ගහන්නේ නෑ. ඇයි? මගේ ජීවිතේ සතුට ලබන්න මට අද ඒව ඕනේ නෑ. ඒ නිසා හැබැයි මම බොන කෙනාට බොන්න එපා කියලා කවදාවත් කියලා නෑ. ඒක තමුන් තේරුම් ගන්න ඕනේ. තමුන් කරන දේ දැනගන්න, ඒක විඳින්න, ඒකේ ආදීනව දැනගන්න තමුන්ගේ ජීවිතේ හානියක් තියෙන දෙයින් නිස්සරණ වෙන්න ආයත් වෙන්න අස්සාවේ ආදීනව නිස්සරණ ඒක අභ්‍යාස කරන්න කලකිරෙන්න එපා ඔබෙන් වෙච්ච වැරදි ගැන කලකිරෙන්න එපා ඒ අස්සාද කියන තැනට දාගන්න ආදීනව දකින්න මගේ දරුවා දුක් විඳිනවා මගේ ගෑණි ගුටි කනවා මේවා තමයි ආදීනව මගේ වකුගඩු නරක් වෙලා දැන් මේවා තමුන් තේරුම් ගන්න ඊට පස්සේ තමුන්ගේ ජීවිතේට ඉතුරු කරගත යුතු දේ මොකක්ද කියලා තෝරගෙන එපා දේ ඉවත් කරන්න